වැසි බර රාත්‍රියකි. පැරණි වසා දැමූ රබර් කර්මාන්ත ශාලාවක් වයස අවුරුදු 50ක පමණ පුද්ගලයෙක් ඔහු නමින් ජයන්ත වෙයි පුටුවක තබා බැඳ තිබුණා. ඔහු වෙවුලමින් සිටී. කළු පැහැති වෙහි කබායක් ඇඳගත් පුද්ගලයෙක් සෙමින් ඔහු වෙත පැමිණෙයි. ජයන්ත බයේ වෙවුලමින් කවුද මේ? උඹට මොනවද ඕනේ? සල්ලිද? මගේ ළඟ තියෙන ඕන දෙයක් ගනින්. හැබැයි මාව අතාරින්න. කළු කබාය ඇඳගත් ඝාතකයා නිහඬව මුව වැසුම පිටුපස්සේ ගොරෝසු හඬක් නිකුත් විය. සල්ලි වලින් පුළුවන් ද ජයන්ත නැතුණු ජීවිතයක් අහපව් දෙන්න? ජයන්ත බය වෙලා මොන ජීවිතයක්ද? මම කාවවත් මරලා නැහැ කියා පැවසුවා. මතක් කරලා බලපන් 1998 රත්නපුර පාරේ වුණේ අනතුර. උඹ බීලා එළවපු ලොරියට යට වුණු ඒ පොඩි දරුවා කියා ඝාතකයා පැවසුවා. මේ වන විට CID මූලස්ථානයේ තරුණ පරීක්ෂක අසංක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරී පෙරේරා මේසයක් මත ඇති ඡායාරූප දෙස බලා සිට. එවිට ජ්‍යෙෂ්ඨ නිලධාරී පෙරේරා අසංක දෙස බලා මේක මේ මාසෙට 3 වෙනි මිනිහ මරුම අසංක හැම මිනිහක් ගාවම ඝාතකයා තියලා යන පිච්චුණු සෙල්ලම් කාර් එකක්. මොකද්ද මේකේ තේරුම? සර් මම මේ 3 දෙනාගේම අතීතය හැරුවා. මේ හැමෝම අතීතයේදී වාහන අනතුරු කරලා නීතියෙන් බේරුණු අය. මේක පලිගැනීමක් කියා අසංක පැවසුවා. මේ සිදුවීම් අතරතුර ඉතා ධනවත් නිවසක දේශපාලන බලය ඇති ව්‍යාපාරිකයෙක් වන වික්‍රම මහතා දුරකථනයෙන් කාට හෝ බැනවදී. මට වැඩක් නෑ. ඒ CID එකේ පොඩි එකා මගේ පස්සෙන් එන එක නතර කරපන්. මම අවුරුදු 20කට කලින් කරපු වැරදි දැන් අදාළ නැහැ. යනුවෙන් දේශපාලනඥයා ඉතා ශබ්දයෙන් පැවසුවා. මේ වන විට තරුණ පරීක්ෂක අසංක රෝහලක ලේඛනාගාරයක පැරණි වාර්තා කිහිපයක තොරතුරු සොයමින් සිටි. එහි තිබී පැරණි වාර්තාවක් ඔහුට හමුවන අතර ඔහු ඒ කියවා තිගැස්සේ. දෙවියනි, ඒ අනතුරෙන් මැරුණ එක ළමයෙක් විතරක් නෙමෙයි. ඒ ළමයාගේ තාත්තත් පස්සේ කාලෙක පිස්සෙක් වෙලා මැරිලා. හැබැයි ඒ පවුලේ අම්මයි අනිත් පුතයි අතුරුදහන් වෙලා. අසංක තනියම ඔහුටම කියාගත්තේය. පසුව අසංක ඝාතකයා අල්ලා ගැනීමට උපක්‍රමයක් යෙදුවාය. ඔහු එදින රාත්‍රියේ තනියම ගමන් කිරීමයි. ඔහුගේ උපක්‍රමය වැඩ කළේය. හදිසියේම වාහනයක් ඔහු ඉදිරිපිට නතර වේ. කළු වැහි කබාය ඇඳගත් පුද්ගලයා අසංක ළඟට බැසෙයි. අසංක තුවක්කුව දිගු කරමින් නතර වෙයන්. මම දන්නවා උඹ කවුද කියලා. උඹ කරන්නේ වැරැද්දක්. එවිටම ඝාතකයා සෙමින් සිනාසේ වැරද්ද නීතියෙන් යුක්තිය ඉටු නොවුණු තැන සබහාදම යුක්තිය ඉටු කරනවා අසංක මහත්තයා කියා පැවසුවා. කළු වැහි කබාය ඇඳගත් ඝාතකයා තම මුව වැසුම ගලවයි. ඒ අසංකගේ කාර්යාලයේ වැඩ කරන පියන් වන ගුණපාලය. අසංක තිගැස්සී ගුණපාල මාමා ඔබ කොහොමද මේ වගේ දෙයක් කළේ? ගුණපාල අසංක දෙස බලා අසංක මහත්තයා මගේ පුතා මගේ ඇස් ඉස්සරහා මැරුණි. මේ වික්‍රමලා සල්ලි දීලා සාක්ෂිකරුවෝ යටපත් කළා. මට අවුරුදු 25ක් ගියා උන්ව එක එක හොයාගන්න. එසේ පැවසූ ගුණපාල එක්වරම එතනින් පලා ගියේය. ඔහු පලා ගියේ වික්‍රමගේ නිවසටයි. වික්‍රම සුවපාස පුටුවක වාඩි වී රසවත් තේක රස බලමින් සිටින අතරතුර ගුණපාල විසින් වික්‍රමව අල්ලා ගන්නා ලදී. ඒ බව දැනගත් පරීක්ෂක අසංක ඉක්මනින්ම එතනට පැමිණියාය. අසංක දැක්ක වික්‍රම එකපාරම අසංක මාව බේරගන්න, මේ මූසලයා මාව මරන්න හදනවා
අසංක මහත්තයෝ, මුගේ පපුව ඇතුලේ තියෙන්නේ ගලක්. උන්ට ජීවත් වෙන්න අයිතියක් නැහැ කියා ගුණපාල පැවසූ අතර අසංක ගුණපාල දෙස බලා මාමේ තුවක්කුව බිමින් තියන්න. නීති අතර ගන්න එපා. මම පොරොන්දු වෙනවා මම මුගේ පරණ ෆයිල් ඔක්කොම ආපසු අරිනවා කියලා. පසුව ගුණපාල සෙමින් තුවක්කුව බිම තබයි. නමුත් හදිස්සියේම සාක්කුවෙන් කුඩා පිච්චුණු සෙල්ලම් කාර් එකක් වික්‍රම දෙසට විසිකලේය. එසේ විසිකල ගුණපාල මෙසේ පවසයි. මම අද හිරේයයි. හැබැයි තමුසෙට හැමදාම රැට මගේ පුතාගේ මූණ පෙනේ. එවිටම පොලිස් රථවල සයිරන් හඬ ඇසෙයි. පොලිසිය පැමිණ ගුණපාලව රැගෙන යයි. ඒ සමගම ධාරානිපාත වැස්සක් ඇදහැලෙන්න පටන් ගත්තේය. අසංක වැස්සේ තෙමෙමින් බලා සිටී. ඔහු අතේ ඇත්තේ නීතිය සහ යුක්තිය අතර ඇති වෙනස පෙන්වන කුඩා සෙල්ලම් කාර් එකකි. කතාව එසේ නිමා විය. කෙදිනක හෝ අසාධාරණයට එරෙහිව යුක්තිය ඉටුවේ.